අද වෙනකොට අවුරුදු 6ක් 6මාරක් වෙනවා මගේ മന്ത്രി දූරකාලය සහ අවසන් වීම දෙකම එකතු වෙලා අද වෙනකම් මේ ගමට කර යුතු සේවා උපරිමයෙන් මගේ ඉෂ්ට කරනවා කියලා මම හිතනවා. ඇත්තටම මේ මාර්ගය ඔබට පේනවා ඇති. මේ මාර්ගයේ තිබුණේ පඩිපෙළ. ඇත්තටම මේ පඩිපෙළත් අපේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් තිබුණා. මෙතනට දේහ රැගෙන ආවම ඉස්සර වගේ මිනිස්සු නැහැ. සමහර දේහ රැගෙන ඉන්නේ කාන්තාවන් 10 දෙනෙක් විතර පිරිමි දෙන්නයි. ඒ ආවම මෙතන ඉඳලා පඩිපෙළ දිගේ මේක උස්සයි යන්න බෑ. ඉතින් මට හිතුණා අපේ මේ උඩහමුල්ල කොස්සාන භූමියට වටිනාකමක් අරන් දෙන්න මේ පඩිපෙළ කාපට් සහිත මාර්ගයක් කරන්න. ඇත්තට මේ මාර්ගය කරද්දි මේ සියලු ඉදිකිරීම් කරද්දි මට සෑහෙන ප්‍රශ්න ආවා. ඉතින් නොයෙකුත් අය ඒ වගේ පැමිණිලි දාලා පෙත්සම් ගහලා හැබැයි මම ඒවට නොසැලී මම ක්‍රියා කරලා මේ වටිනාකම අරන් දීලා තියෙනවා ගමට. දැන් එම අවමංගල රථය ගෞරවාන්විතව දේහ ආදාහනය කරන තැනටම ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ වටිනාකමත් උඩහමුල්ල සුසාන භූමියට මම අරන් දීලා තියෙනවා කියලා හිතනවා. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය ජනතාව වෙත පැවරීමට කටයුතු කරයි කෝට්ටේ මහනගර සභාව. ඉතින් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අපිට මේ වගේ වැඩක් කරන්න ඔබතුමාලගේ ශක්තිය ලබා දුන්නා. මම හිතනවා අපි කරපු වැඩේ හරියට කෙරුවා. මගේ යුතුයකමේ මනාපය මම හැමතිස්සෙම කියනවා මට ජනතාව දීපු මනාපය යුතුයකමක් ලෙස සැලකුවා. කරපු දේ හරියට කරලා මේ සියලු දේ ගම වෙනුවෙන් කරලා තියෙනවා. ඔබ වෙනුවෙන් නැවතත් මම 2025 වර්ෂයේ කෝට්ටේ මහ නගර සභාවට පදක්කම ලකුණෙන් තරඟ කරනවා. ඒ ලකුණට ඡන්දයේදී ලකුණ කෙසේ වෙතත් අපි වැඩක් කරලා තියෙනවා නම් ඒ කෙනාව නගර සභාවට යවිය යුතුයි. මම විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පක්ෂ රිජෙක්ට් කරද්දී දක්ෂයෝ රිජෙක්ට් කරන්න එපා. අපේ රටට මේ විනාශය ඇති වෙලා තියෙන්නේ එක එක පාට එක එක කාලෙට ඇවිල්ලා පාට පස්සේ මිනිස්සු දුවලා ඒ පාටේ ඉන්න දක්ෂයෝ සියලු දෙනාම ප්‍රතික්ෂේප කරනවා. ඒ තුල තමයි පාර්ලිමේන්තුව නගර සභාව පළාත් සභාව මේ සියලු දේම විනාශ වෙලා යන්නේ. මොන පක්ෂයකින් මොන පාටකින් හරි දක්ෂයෝ හිටියොත් මේ රට ගොඩ නගන්න පුළුවන්. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ තීරණය ඔබ ගන්න එපා. රැල්ලට යන්න නැතුව දක්ෂයෝ පිරිසක් බිහි කරලා කෝට්ටේ මහනගර සභාවේ දේශපාලන අධිකාරිය 2025 වර්ෂයේ බිහි කරන ලෙස නැවතත් මම කියා සිටින්නේ සර්ව ජන බලවේගයේ යටතේ පදක්කම ලකුණෙන් 526 ගංගොඩවිල දකුණ ප්‍රදේශයට මම ඉදිරිපත් වෙනවා. ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා. මෙවැනි තව අපේ ගමට අවශ්‍ය වැඩ කටයුතු කිරීමට ඔබගේ ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. යුතුයකමේ මනාපය